ඉතින් සියලුම දෙනාට ආයුබෝවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වීඩියෝස් කොහොමද හදාගන්නේ කියලා මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් වීඩියෝ එකට යමු. ඔයාලා බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක නම තමයි Google Flow. Google ලගේ AI වීඩියෝ ජෙනරේටර් කරන්න පුළුවන් වෙබ්සයිට් එක. සහ මේකෙන් අපිට ඉමේජස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලා බලා ගන්න පුළුවන් මම සයිඩ් එකෙන් දාලා තියෙන වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකෙන් ඔයාලා දැක ගන්න පුළුවන් මේක මේ විදිහට තමයි ඔයාලට හදා ගන්න පුළුවන් වෙන්නේ AI වීඩියෝ එකක්. ඉතින් ෂෝට් වීඩියෝස් හදන්න පුළුවන්. ඔයාලට ඕන නම් එක තප්පර 8ක් ඕ තප්පර ගානක වීඩියෝ එකක් හදා ගන්න පුළුවන්. ලොන්ග් වීඩියෝ එකක් හදා ගන්න පුළුවන්. ඒ ස්ටෙප් හැම එකක්ම මම පාර්ට්ස් විදියට ඔයාලට මේකෙන් පෙන්නන්නම් කොහොමද අපි කරගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යමු. සබස්ක්‍රයිබ් කරලා නැතිද සබස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හරි. ඔයාලා බලා ගන්න පුළුවන් Google ලගේ Gemini Omni Flash කියලා අලුත් ප්‍රොඩක්ට් එකක් මෙයාලගේ ලොන්ච් වුණා. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මේ ඔක්කොටම කලින් අපි කතා කරන්නේ මේ Flash කියන Google Flow කියන මේ platform එකේ ආපු Omni Flash කියන එකෙන් කොහොමද වීඩියෝ එකක් අපි හදාගන්නේ කියලා. ඉතින් මෙතනදී ෆස්ට් ස්ටෙප් එක විදියට අපි යන්නේ කොහොමද පළවෙනිටම ඉමේජ් එකක් ජෙනරේට් කරන්න කියන එකට. ඉතින් මේකට අපිට ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න නම් අපිට මෙන්න මේ විදියට new project කියන බටන් එක ක්ලික් කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් කෙලින්ම එන්නේ වෙබ්සයිට් එකට. ඊට කලින් කියන්න ඕනේ ඔයාලා අලුතෙන් ලොගින් වුණා නම් මේකට මේ platform එකට ඔයාලට ඉස්සෙල්ලාම එන්නේ වෙනම ඉන්ටර්ෆේස් එකක්. සාමාන්‍ය sign up login වෙන විදියට ඔයාලට login වෙන්න පුළුවන්. sign up වෙන්න පුළුවන්. ඊට පස්සේ සයිඩ් බාර් එකේ ඔයාලට ඕපන් වෙයි මොකක් හරි එකක්. ඒක ඔයාලට ක්ලෝස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ ඒජන්ට් කියලා එකක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන මේ විදියට තියෙනවා. ඉතින් ඔයාලට ඒජන්ට් කියන එක බටන් එක මෙන්න මේ විදියට ක්ලික් කරගන්න පුළුවන්. හරි. මෙන්න මෙතන මේ ඒජන්ට් කියන බටන් එක මෙන්න මෙහෙම ක්ලික් කරගත්තාම ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම පෙන්නනවා. අපි මෙන්න මේ විදියට අන්ක්ලික් කරලා මෙන්න මෙතනින් මේ විදියට ඕපන් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉමේජ් සහ වීඩියෝ කියලා ඔප්ෂන්ස් දෙකක්. මෙතනදී මේ ඉමේජ් කියන එකෙන් තමයි අපි අද මේ වැඩේ කරන්න යන්නේ. එතකොට මෙතන වීඩියෝ කියන පාර්ට් එක අපි ඊළඟට කතා කරමු. ඉස්සෙල්ලාම මෙතන මේ ඉමේජ් කියන කොටස කොහොමද කරන්න කියලා බලමු. මෙතන ඉමේජ් කියන එකට ගියපුවාම ඔයාලා බලා ගන්න පුළුවන් එතන අපිට aspect ratios තියෙනවා ඕන විදිහට අපිට choose කරගන්න පුළුවන්. මෙතන තියෙනවා 16 9 4 3 1 1 ඔය විදිහට 9 16ක් තියෙන ඕන විදිහට අපිට sizes change කරගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන images count එක මෙන්න මෙතනින් select කරගන්න පුළුවන්. එකක්ද දෙකක්ද තුනක්ද හතරක්ද කියන එක අපිට images count එක select කරගන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි මෙතනදී මේක අපිට සම්පූර්ණයෙන්ම free generate කරගන්න පුළුවන්. මොකද මේක Google Gemini කියන එකෙන් අපිට දෙන එකක් නිසා අපිට මේක සම්පූර්ණයෙන් ෆ්‍රී තමයි ජෙනරේට් කරගන්න තියෙන්නේ. මෙයාලා කිසිම ක්‍රෙඩිට් එකක් අපිට මේකෙන් වැය වෙන්නේ නැහැ Google Flow එකෙන් මේ ඉමේජ් ජෙනරේට් කරන එකට. හැබැයි වීඩියෝස් වලට වැය වෙනවා ක්‍රෙඩිට්ස්. ඒක මම වීඩියෝස් වලදී කතා කරන්නම්. දැනට මෙන්න මෙතනින් මේ ටික කතා කරන්නම්. ඉමේජස් වලදී ඔයාලට කිසිම ක්‍රෙඩිට් එකක් යන්නේ නැහැ. ඒ නිසා ඔයාලට හතරම දාලා වුණත් ඔයාලට ඔයාලගේ ඉමේජස් ටික ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයාලගේ කැමති මොඩල් එක තෝරගන්න පුළුවන්. මම Nano Banana Pro එක හරි Nano Banana 2 හරි Nano Banana 2 Lite හරි ඔයාලා කැමති මොඩල් එකක් වෙන මේ විදිහට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ වෙන මෙතන පහලින් තියෙනවා zero credits කියලා. ඉතින් මෙතනදී කිසිම ක්‍රෙඩිට් එකක් යන්නේ නැහැ මේ images ඔයාලා generate කරනවට. ඔයාලා හිතන්න පුළුවන් මේක Google Flow එක විතරක් නෙවෙයි. ඔයාලට පුළුවන් මේක Google ලගේ Gemini කියන එකෙන් කරගන්නත් පුළුවන්. Gemini AI එකෙන් කරගන්න පුළුවන්. අපි මෙතනදී කරන්නේ අපිට මේ images වැදගත් වෙනවා videos create කරද්දී. අන්න ඒ නිසා තමයි අපි මෙතනදී මේ විදිහට කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට කැමති prompt එකක් දීලා මෙන්න මෙතනින් ඔයාලට මෙන්න මෙහෙම images ටික generate කරගන්න පුළුවන්. prompt එක ඔයාලා ලියද්දි මතක් කරගන්න ඕන දේ තමයි ඔයාලට ChatGPT හරි Gemini හරි use කරන්න පුළුවන්. ඔයාලට කැමති prompt එකක් ලියා ගන්න ඔයාලට අවශ්‍ය දේ දීලා ඔයාලට මෙන්න මේ විදිහට කැමති prompt එකක් ලියා ගන්න පුළුවන්. මේ තියෙන example prompt ඔයාලා සිංහල හරි ඉංග්‍රීසි හරි ඔයාලා කැමති විදිහකට ඔයාලට prompt එක ලියා ගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහකට. හරි. මෙන්න මේ විදිහට මම Scooby-Doo එක්ක in front of කියලා දීලා මමත් එක්ක ඉන්නවා කියලා මෙන්න මේ විදිහට එකක් දුන්නා. ඔයාලට ඕන නම් ඔයාලගේ image එකක් දීලා මෙන්න මේ image එක add කරන්න කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ ඉන්න person වෙනුවට. එතකොට මේ විදිහට ඔයාලට ඔයාලගේ image එක generate කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි ඔයාලට image එකක් generate කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා කැමති එකක්
එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.